ඕලෙවල් සයන්ස් රිවිෂන් ක්ලාස් එකේ ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩමේ තියරි ටික ආයෙ රිවයිස් කරන වීඩියෝ එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. හරි. ඉතින් අපි බලමු ඊටමත් අඩු කාලයකින් කොහොමද මේ ප්‍රභා සංශ්ලේෂණය කියන පාඩම රිවයිස් කරගන්නේ කියලා. හරි. එතකොට මම දැන් පාඩම ප්‍රධාන කොටස් තුනකට බෙදලා තියෙනවා මේකෙදි. ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක, ඒ වගේම ප්‍රභා සංශ්ලේෂණයේ ඵල සහ සංශ්ලේෂණයේ කාර්යභාරය කියලා. ඉතින් මේ ඵල කියන කොටසට තමයි ප්‍රභා සංශ්ලේෂණයේ අර මේන්ම වැදගත් කාරණාවක් වන ප්‍රභා සංශ්ලේෂණයේ සූත්‍රයක් තියෙනවානේ. කොහොම මොන ප්‍රතික්‍රියක එකතු වෙලාද මොන ඵලද හැදෙන්නේ, ඒකට තව සහභාගී වෙන්නේ මොනවද, මේකට අදාළ ප්‍රභා සංශ්ලේෂණයේ සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයත් අන්තර්ගත වෙන්නේ ඵල කියන කොටසෙදිමයි. ඒ කියන්නේ ඵල විස්තර කරද්දී ඒතර ඵල ටික විස්තර කරලා ඉවර වෙලා එතන පහළ තමයි සූත්‍රය තියෙන්නේ. ඉතින් ඒ නිසා මම ඒකත් ඵල කියන කොටසටම දැම්මා. හරි. මේ විදිහට තමයි සාමාන්‍යයෙන් මේ පාඩමේ අන්තර්ගතය සිද්ධ වෙන්නේ. හරි. එතකොට පළවෙනියටම තියෙන ප්‍රභා සංශ්ලේෂණයේ අපි ඔයාලගේ අච්චුපත ගත්තොත් මේකේ පොඩි මොනවද විස්තර කිරීමක් තියෙනවා. විෂම පෝෂී පෝෂණ ක්‍රමය ගැන පොඩි විස්තර කිරීමක් තියෙනවා. ඒ කියන්නේ මෙහිමයි. අපි ඒක ජස්ට් මෙහෙම කිව්වොත් විනාඩියකින් වගේ සාමාන්‍යයෙන් අපේ පරිසරය තුර හරිත ශාක මේකේ තියෙන හරිත ශාක ගැන විතරයි. ඊට අමතරව ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවීන් ගොඩක් ඉන්නවා. හරිද? ඒවා එලෙවෙන්ස් වලදී ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. හරි. එතකොට හරිත ශාක ගැන අපි කතා කරමුකෝ. කියන්නේ අපේ පරිසරයේදී අපිට ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවීන් හැටියට ජීවීන් කීප දෙනෙක්ම අඳුර ගන්න පුළුවන්. ඒ අතර මේන්ම ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ අපේ ශාක. ඒකත් හරිත ශාක. මොකද හරිත ප්‍රද තියෙන්න ඕන මේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න. හරි. එතකොට ශාක ගත්තන් පස්සේ ශාක ප්‍රභා සංශ්ලේෂණය කරනවා. එයාලා ස්වයං පෝෂී. ඒ කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරලා එයාලට ආහාර නිපදවන්න පුළුවන් නිසා මේගොල්ලෝ ස්වයං පෝෂී. හරි. එතකොට දැන් මේකේ කියනවා ප්‍රභා සංශ්ලේෂණය කරන අය ස්වයං පෝෂී. එතකොට මේ ප්‍රභා සංශ්ලේෂණය කරන ජීවීන් මත යැපෙන අය විෂම පෝෂීන් කියලා. එතකොට ගත්තම සතුන්. අපිත් සතුනේ. හරි. එතකොට අපි විෂම පෝෂීන්. ඒ කියන්නේ ස්වයං පෝෂී ජීවීන් මත ඩිපෙන්ඩ් වෙනවනේ අපි. එතකොට අපි විෂම පෝෂී වෙනවා. ලස්සන රූප සටහනක් තියෙනවා පොතේ. මෙන්න මේ රූප සටහනට මම ගොඩක් කැමතියි. මේකෙන් ප්‍රභා සංශ්ලේෂණය හරි ලස්සනට විස්තර වෙනවා. මම ඒ වගේ රූප සටහනක් මෙතන ඇඳගත්තා. එච්චර හොඳට ක්ලියර් නෑ. මට මේ ඔක්කොම ටික එක බෝඩ් එකට ගන්න ඕන නිසා මම මේ කොනකින් චූටියට තමයි ඇඳේ ඒක. ඒ නිසා පැහැදිලි වෙයිද දන්නේ මට මේක මකලා ආයෙ පැහැදිලි කරන්න යනවට වඩා මම හිතනවා අපි මේ පොතේ රූපෙත් එක්ක පෙන්නගෙන පැහැදිලි කරන එක හොඳයි. මොකද මට මේ ඔක්කොම හරිම ලේසි. මේක හරි පොඩි පාඩමක් කියලා පෙන්නන්න ඕන නිසා. හරි. එතකොට ඔයගොල්ලෝ දන්නවා ශාක තියෙනවා. මේක ශාකයක් කියලා උපකල්පනය කරන්න. හරි. දැන් මේක මෙතෙන්ට අවධානය දෙන්න. හරි. එතකොට මේක ශාකයක් නම් එතකොට මේ ශාකයේ තියෙනවා පාත්‍ර කඳ මුල බේසිකලි ඔය තුන තියෙනවා කියලා මතක තියාගන්න. හරිද? එතකොට දැන් අපි කතා කරනවා ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක කියලා මුලින්ම. හරිද? ඊට කලින් ප්‍රභා සංශ්ලේෂණයේ යනුකුමන්ති කියලා තියෙනවා. ප්‍රභා සංශ්ලේෂණයේ යනුකුමන්ති කියන එක වැදගත් දෙයක්. මේක ප්‍රභා සංශ්ලේෂණය යනුකුමන්ත. ඒක තමයි පළවෙනි එක. එතකොට මේ අපි කතා කරොත් හරි බලපාන සාධක වලට කලින් ප්‍රභා සංශ්ලේෂණය යනුකුමන්ති කියලා අපි බලමු. ප්‍රභා සංශ්ලේෂණය කියන්නේ මොකක්ද කියන එක මම ඔයාලට පැහැදිලි කරන්නම්. අර ඵල යටතේ තියෙන ප්‍රභා සංශ්ලේෂණයේ සූත්‍රය අරගෙන. ඒ කියන්නේ මෙන්න මේ සූත්‍රයක් ඔයාලට පේනවනේ. මෙන්න මේ සූත්‍රයෙන් තමයි ප්‍රභා සංශ්ලේෂණයේ යනුකුමන්ති කියන එක හොඳට මතක තියාගන්න පුළුවන්. එතකොට දැන් ගත්තන් පස්සේ අරක කිව්වා කාබන් ඩයොක්සයිඩ් සහ ජලය කියන දේවල් අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන. ඔයාලට මේ පොතේ තියෙන පිළිවෙලට මතක තියෙන්න ඕනේ නැහැ. ඔයාලට පොයින්ට්ස් නේ දෙන්නේ. එතකොට ඔයා මතක තියාගන්න ඔයාලට කැමති විදියකට. ඔයාලට ලේසි විදියකට. මං උනා නම් මේක මතක තියාගන්නේ. දැන් මේ සූත්‍රය මට මතකයි. හරිද? මේ සූත්‍රය අමතක වෙන්න බෑ. මේ සූත්‍රය ඔයාලට මතක නැත්තම් O-levels ලියන්න යන O-levels science paper එක ලියන්න යන දවසේ උදේ දැන් අපි හිතමු තව පැය භාගයකින් තමයි පේපර් එක තියෙන්නේ. දැන් ඔයාලට මේ සූත්‍ර මතක නැහැ. එහෙනම් ලියන්න යන්න එපා. මේ ලියන්න යන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. එහෙනම් මේ සූත්‍ර බලලා විභාගෙට යන්න. ඒක ඇත්තටම හැමදාම වගේ ඕන වෙන සූත්‍රයක්. හරිද? හරි. එතකොට මේක නැත්තම් මේක අනිත් පැත්ත සෛලීය ශ්වසනය හරි ඕන වෙනවා. ඒ නිසා මේක බරපතල වරදක් මේක මතක නැතුව විභාගෙට යනවා. ඒ නිසා මේක මතක තියාගන්න. හරි.
එතකොට කාබන් ඩයොක්සයිඩ් සහ ජලයනේ මේකේ මුලින් තියෙන්නේ. එතකොට ඔයා මේක මෙහෙම මතක තියාගන්න. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අමුද්‍රව්‍ය ලෙසගෙන එහෙම මතක තියාගන්න පටන් ගන්න. හරි. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය අමුද්‍රව්‍ය ලෙසගෙන ආලෝක ශක්තිය යොදා ගනිමින් මේක අර කියපු ටිකමනේ හරිද? ඒකේ පටන් ගන්න ආලෝක ශක්තිය උපයෝගී කරගෙන. මම මේ මෙතෙන්ට ගිහිල්ලා ආලෝක ශක්තිය කියන එක දානවා. එතකොට ඔයාලට ලැබෙන්න ඕන පොයින්ට් එක කොතනින් හරි ලැබෙනවා. හරිද? හරි. එතකොට ආලෝක ශක්තිය යොදා ගනිමින් එතකොට හරිත ප්‍රදාඩංගු සෛල තුල කියන එක මම මෙතෙන්ද ඉන්ක්ලූඩ් කරනවා. කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යන අමුද්‍රව්‍ය යොදාගෙන කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යන අමුද්‍රව්‍ය සහ ආලෝක ශක්තිය යොදාගෙන හරිත ප්‍රදාඩංගු සෛල තුල ආහාර සංශ්ලේෂණය කරන ක්‍රියාවලිය. එතකොට ග්ලූකෝස් වලින් නේ ඒ කියන්නේ අපිට අවශ්‍ය කරන රසායනික ශක්තිය ග්ලූකෝස් මගින් අපිට ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේකට තමයි ආහාරය කියලා කියන්නේ. හරිද? ඒ නිසා මේ O2 ඒ වෙලාවෙ අමතක කරලා දාන්නකෝ O2 ගැන හිතන්නත් එපා. යනු කුමක්ද කිව්වන් පස්සේ ඔයාලට මේක මතක තියාගන්න. ඒක මතක තියාගන්න කාබන් ඩයොක්සයිඩ් සහ ජලය යොදාගෙන මේ ආලෝක ශක්තිය උපයෝගී කරගෙන හරිත අප්‍රදාඩංගු සෛල තුල ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය. මේකේ තියෙන්නේ ආහාර සංශ්ලේෂණය කිරීමේ එහෙම නැත්නම් ආහාර සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය. මේක තමයි ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ. ඊළඟට බලපාන සාධක. බලපාන සාධක ගත්තන් පස්සේ ප්‍රධාන වශයෙන්ම බලපාන සාධක හතරයි තියෙන්නේ. ඒක දැන්ම මතක තියාගන්නකෝ. ආලෝකය, කාබන් ඩයොක්සයිඩ්, හරිත අප්‍රද සහ ජලය. හරිද? බලපාන සාධක හතරයි තියෙන්නේ. මෙතන මේ නිපදවන එකක් තමයි ඔක්සිජන් කියන්නේ. මේ මම ඔය ලියලා තියෙන්නේ පරීක්ෂණ ටික ගැන. ඔය හතර පරීක්ෂණ. එතකොට එතනින් නේ මතක තියාගන්න ඕන. බලපාන සාධක මෙහෙමනේ. මේක තර්කානුකූලව මතක තියාගන්න. දැන් ඔන්න ප්‍රභා සංශ්ලේෂණයේ යන කුමක්ද කියලා ඔයා දන්නවනේ. එතකොට ප්‍රභා සංශ්ලේෂණයේ කාබන් ඩයොක්සයිඩ් සහ ජලය කියලා අමුද්‍රව්‍ය දෙකක් ඕනනේ. අනේ එහෙනම් මේ දෙකෙන් මොකක් හරි දෙයක් වෙනස් වුණොත් මේ ප්‍රභා සංශ්ලේෂණය කියන එකට ඒක බලපානවනේ. මේක මේ සිම්පල් ලොජිකල් විදියට තේරුම් ගන්න. හරිද? එතකොට කාබන් ඩයොක්සයිඩ් සහ ජලය කියන දෙක මොකක් හරි වෙනසක් වුණොත් ඒක ප්‍රභා සංශ්ලේෂණයට බලපානවා. ඒ නිසා ඒ දෙක ප්‍රභා සංශ්ලේෂණයට බලපාන සාධක දෙකක් වෙනවා. හරිද? එතකොට ඊට අමතරව ගත්තම ආලෝක ශක්තිය උපයෝගී කරගනිමින් කියලා කිව්වනේ. එහෙනම් ඉතින් ආලෝක ශක්තිය උපයෝගී කරගන්නවානේ. ආලෝක ශක්තිය වැඩි වුණා කියලා හරි අඩු වුණා කියලා හරි මේකට බලපාන්නේ නැද්ද? බලපානවා. එහෙනම් බලපාන තවත් සාධකයක් තමයි මේ ආලෝක ශක්තිය කියන්නේ. තව එකක් ගැන කතා කරා. හරිත ප්‍රදාඩංගු සෛල තුල. ඉතින් එහෙනම් මේ හරිත අප්‍රද කියන එකත් අනිවාර්යයෙන්ම මේ ප්‍රභා සංශ්ලේෂණයේ ක්‍රියාවලියට බලපාන සාධකයක්. හරිද? එහෙනම් ඉතින් කාබන් ඩයොක්සයිඩ්, ජලය, ආලෝකය සහ හරිත අප්‍රද. මෙන්න මේ ටික තමයි බලපාන සාධක හතර. ඇත්තම කතාව මම මේ මෙච්චර ගොඩක් ලිව්වත් මෙන්න මෙච්චරයි. මෙන්න මේ සූත්‍රයෙන් අපිට පුළුවන් මුළු ප්‍රභා සංශ්ලේෂණයම හැම එකම විස්තර කරන්න. හරිද? එතකොට මේ හතර තමයි බලපාන සාධක හතර. හරි. ඒකත් හරි. එතකොට බලපාන සාධක හතරේ තව විස්තර කරන්න තියෙනවා. හරි. හතර මොකක්ද කියලා කියන එක විතරක් නෙමෙයි. ඒකේ පොඩි විස්තරයක් තියෙනවා. අපි ඒකත් මෙතනම කියමු. හරි. එතකොට දැන් මේ ටික ඔයාලට පේනවා මොනවද මම නිකන් ලියලා තියෙනවා. හරිද? ඔන්න දැන් ගහක් තියෙනවා. අර මම කලින් කිව්වා වගේ පත්‍ර තියෙනවා, කඳ තියෙනවා, මුල තියෙනවා. මේ පත්‍රවල කඳේ සහ මුලේ දේවල් ටිකක් එනවා. අපි මුලින් යමු පත්‍ර වලට යමුකෝ. හරිද? ඒක ඕන දැනගේ විස්තර කරන්න පුළුවන්. පත්‍රවල තියෙනවා හරිත ලව කියලා එකක්. හරි. එතකොට මේ හරිත ලව වල තමයි මේ ආහාර නිෂ්පාදනය කරන ක්‍රියාවලිය තියෙන්නේ. දැන් මම කලිනුත් කරන හරිත ශාක වලට තමයි මේ ප්‍රභා සංශ්ලේෂණය කරන්න පුළුවන් වෙන්නේ. හේතුව යාලගේ හරිත ලව තියෙනවා. හරිත අප්‍රද තියෙනවා. හරිද? එතකොට මේ ශාක පත්‍රයක් ගත්තාන් පස්සේ මේක ලොකු කරලා කියන එක අදහස් කරන්නේ මේ ඊතලෙන්. හරිද? අර ඊතලෙන් එන්න අර ලොකු වෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ මේ තියෙන පොඩි පත්‍රය කියන එක මේ පොඩිනේ. ඒක අපිට තව zoom කරනවා කියන එක තමයි. දන්නවනේ ඔයාලා zoom කරන එක තමයි මේ කරලා තියෙන්නේ. මේ රූප සටහනක් අනිද්දි zoom කරනවා කියන එක පෙන්වන්න තමයි මේ ඊතලය දාන්නේ. හරි. එතකොට දැන් අපි ගියා හරිත ලවයට. හරිත ලව තියෙන පත්‍රයකට. හරිද? එතකොට ඔන්න දැන් මේ පත්‍රයක හරිත ලව වලට ආලෝක ශක්තිය උරා ගන්නවා. හරිද? එතකොට ඒක ආලෝක ශක්තිය එනවා. එතකොට පූටිකා සිදුරු හරහා පත්‍රයේ තියෙන පූටිකා සිදුරු කියන්නේ. ඒක දැන් මෙද්දි පූටිකා සිදුරු කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති කෙනෙක් නම් පොඩ්ඩක් අහගෙන ඉන්න මේ වීඩියෝ සීරීස් එක ඇතුලේ ඔයාලට පූටිකා සිදුරු කියන්නේ මොකක්ද කියලා මම කියා දෙනවා. හරිද?
දැනට පොඩ්ඩක් මෙතන මතකයේ තියාගෙන යන්න. මම පූටි ගාස් සිදුරක් මෙතනත් ඇඳා මේ දැන් පොඩ්ඩක් මතක් වෙනවද බලන්න. ඒ කියන්නේ මේ ශාක පත්‍රයක තියෙනවා මේ පූටි ගාස් සිදුර. හරි. එතකොට මේ පූටි ගාස් සිදුර ගැන මම විස්තරයක් සම්පූර්ණයෙන් කරන්න. හරි. එතකොට පූටි ගාස් සිදුර හරහා ඒ කියන්නේ දැන් ඔන්න ශාක පත්‍රයට කාබන් ඩයොක්සයිඩ් එනවා මේ සිදුරක් කරහා එන්නේ කියලා මතක තියාගන්නකෝ. හරි. පූටි ගාස් සිදුර හරහා විසරණය මගින් තමයි මේ විසරණය කියන වචනේ වැදගත්. පූටි ගාස් සිදුර හරහා එන්නේ කියලා වැදගත්. කාබන් ඩයොක්සයිඩ් වලට වචන දෙකක් වැදගත්. එතකොට පූටිකා සිදුරු හරහා විසරණය මගින් කාබන් ඩයොක්සයිඩ් මේ පත්‍රයට ඇතුළු වෙනවා. ඒ ඇතුළු වුණාට පස්සේ අන්තර් සෛලීය අවකාශ හරහා තමයි මේ කාබන් ඩයොක්සයිඩ් පත්‍රයේ තියෙන සෛල වලට එන්නේ. දැන් කාබන් ඩයොක්සයිඩ් ආවා. එතකොට ආලෝක ශක්තියත් ආවා. තාම මොනවද එන්න තියෙන්නේ? ජලය එන්න ඕන නේද? හරි. හරිත අප්‍රද කොහෙන්වත් එන්න ඕනේ නැහැ. ඒක තියෙනවා. හරිද? එතකොට ජලය එන්න ඕනනේ. හරි. ඔන්න දැන් ජලය එන විදිය තමයි මේ බලන්නේ. හරි. දැන් ඔන්න පත්‍ර කඳ මුල කියලා තුනක් තියෙනවනේ ගහකට. හරිද? ශාකයකට කොටස් තුනක් තියෙනවා. අපි කොටස් තුනකට වඩා තියෙනවා. අපි දල වශයෙන් ගමු මේක කොටස් තුනකට බෙදලා. හරිද? ඔන්න දැන් මුල කියලා කොටසක් තියෙනවනේ. මේ මුල් වල තියෙනවා මූලකේශ. ඒ කියන්නේ මුල. හරි. ඔන්න දැන් ජස්ට් මුල. ජස්ට් මුලේ අපි ඒක zoom කරලා ගත්තයින් පස්සේ මේ zoom කරලා ඒකේ තියෙනවා මූලකේශ. හරිද? පිටින් තියෙන මූලකේශ. ඔය මූලකේශ හරහා ජලය පාංශු ජලය මේ පසෙන් තමයි ජලය එන්නේ. හරිද? මේ මුලට ජලය නැහැ. මුල තියෙන්නේ පසේනේ. එතකොට පසට ජලය තියෙනවා. එතකොට පසේ තියෙන පාංශු ජලය මේ H2O කියන පාංශු ජලය. හරිද? එතකොට ඒවා මූලකේශ හරහා මූල බාහිකයට එනවා. මුලේ බාහිකයට එනවා. මුලේ බාහිකෙන් අන්තස්චර්මය කියලා එකක් තියෙනවා. අන්තස්චර්මයට එනවා. හරිද? ඒ අන්තස්චර්මයේ මුලේ ශෛලමයට එනවා. මුලේ ශෛලමයට ආව මේ ජලය දැන් ඒ කියන්නේ කලින් තිබ්බ පාංශු ජලය දැන් ජලය බවට පත් වෙනවා. මොකද පසේ තියෙදි තමයි අපි පාංශු ජලය කියන්නේ. හරි. මුලේ ශෛලමයෙන් පස්සේ කඳේ ශෛලමයට එනවා. දැන් මේ මුලේ ශෛලමයෙන් ඔන්න දැන් කඳේ ශෛලමයට එනවා. ඒ කියන්නේ මුලෙන් කඳට යනවා. හරිද? එතකොට කඳේ ශෛලමයෙන් ඔහොම ගිහිල්ලා දැන් මේ හරියත් කඳ. ඔහොම කඳේ ශෛලමය හරහා ගිහිල්ලා ශෛලමය හරහා දිගට ගිහිල්ලා පත්‍ර නාරටියට එනවා. නාරටිය කියන්නේ මේ අර සාමාන්‍ය පීරි වලින් අර අඳින්නේ නාරටිය. හරිද? නාරටි නම් දන්නවහනේ හැමෝම වගේ. නාරටි නම් දන්නවනේ හැමෝම වගේ. හරි. එතකොට පත්‍රේ නාරටියට එනවා. පත්‍රේ නාරටියට ආවට පස්සේ පත්‍රේ නාරටිය හරහා තමයි පත්‍රයේ තියෙන පත්‍ර මැද සෛලය කියලා තියෙනවා. ඒක මොකද්ද කියලා මේ මෙතන සාමාන්‍යයෙන් උගන්වන්නේ නැහැ. පත්‍ර නාරටියෙන් තමයි ඊට පස්සේ පත්‍ර මැද සෛල වලට මේ ජලය යන්නේ. ඔන්න එතකොට කාබන් ඩයොක්සයිඩ් ආව, ජලය ආව, ආලෝකය ආව, හරිත අප්‍රද තියෙනවා. හරි. ඔන්න එතකොට බලපාන සාධක වලින් හතරම දැන් ඔන්න හරි. හරිනේ. එතකොට දැන් ඔන්න බලපාන සාධක ගැනත් කතා කරලා ඉවරයි.